Hello everyone, welcome back to our YouTube channel. අද වීඩියෝ එකේ තියෙන්නේ වෙසක් තිබ්බ සතියේ අපි මොනවද කරේ කියලා. ඉතින් ඒ වීක් එකේ අපි පිළියන්දර ජංක්ෂන් එකේ කානිවල් එකක් තිබිලා for the first time අපි රෙවායාව එතනට අරගෙන ගියා. මම හිතන්නේ මගෙත් first time එහෙම මේ කානිවල් එකකට යන එක. ඉතින් it was a nice experience. ඒ කියන්නේ ශ්‍රී ලංකන් version carnival එකක් අතරම ඉතිසලා දැකලා තිබ්බේ නෑ. It was a nice time. නංගිත් එතනට ගොඩක් කැමති වුණා lights and music වලට. and රෙවායත් එයා ගිය හැම ride එකක්ම ගොඩක් enjoy කරා. එයා චුට්ටක්වත් බය වුණේ නැහැ. ඉතින් මේගොල්ලන් දකින්නේ රෙවායාගේ first ride එක තාත්තිත් එක්ක යනවා. මේ තාත්ති චුට්ටක් උඩට ගිහලා වීඩියෝ කරලා. අපේ රෙවායයි තාත්ති රයිඩ් එක ඉවර වෙනවත් එක්කම එකපාරටම ලොකු හුළඟක් එක්ක වහින්න ගත්තා. ඇත්තටම මම නම් එක්ස්පෙක්ට් කරේම නෑ එදා වහී කියලා. මේ මං ගාව කුඩයක්වත් තිබ්බේ නෑ. ඉතින් මම දුවලා ගියා ෂොප් එකක් ඇතුළට. ඇත්තටම එතන හිටපු ලේඩි ඉක්මනට නංගිව ඇතුළට අරගෙන ආව තෙමෙන්න නැති වෙන්න නංගිව මැනේජ් කරගත්තා. ඊට පස්සේ රෙවායයි තාත්ති රයිඩ් එක ඉවර වෙලා බහිද්දිම තමයි වැස්සේ. ඉතින් ඒගොල්ලන්ටත් කුඩයක් ඔෆර් කරලා තිබ්බා කපල් එකක්. ඉතින් unexpectedly හැම සිටුේෂන් එකක් වුණා. ඉතින් මම ප්‍රිපෙයාර් වෙලා හිටපු නැති නිසා මට සුට්ටක් අවුල් ගියා. and also I didn't want to stay there. මොකද එතන ඔක්කොම මඩ වෙලා I didn't want to stay there at all. බබාලත් එක්ක. හැබැයි මම ඉක්මනට බබාලව change කරලා ඒගොල්ලව සෙටල් කරගත්තා. මොකද එක්ස්ට්‍රා ක්ලෝත්ස් ඔක්කොම මං ගාව තිබ්බ නිසා. හැබැයි අක්කිට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ යන්න. වැස්ස පාවපු ගමන්ම එයාට ඕන වුණා අනිත් රයිඩ්ස් ඔක්කොම try කරන්න. ඉතින් අපි අනිත් රයිඩ්ස් try කරන ගමන් මං නිකන් කල්පනා කරා මං හොඳට ඔබ්සර්ව් කරා එතන හිටපු අනිත් ෆැමිලිස් අනිත් අය enjoy කරන විදිහ. ඇත්තටම වැස්ස කියලා ඒගොල්ලන්ට ඒක බාධාවක් වුණේ නැහැ. හැමෝම හරිම ලස්සනට එන්ජොයි කරා මම දැක්කා. ඉතින් මම බැලුවේ ඇත්තටම happiness isn't about perfect weather. It's about enjoying the moment together. The mud on our shoes will fade, but the memories we made will last forever. අන්න ඒ ලෙසන් එක මට කියලා දුන්නේ එදා දවසේ මගේ රෙවායා. The rain made the ground muddy, but it couldn't wash away the joy of my little girl. ඉතින් පේනවානේ අපේ නංගි බබත් අක්කිට හරියන්නම එන්ජොයි කරා. එතන බෑන්ඩ් එකක් ප්ලේ කරානේ. ඉතින් ඒකට ඒ මියුසික් එකට තමයි නංගිව ඩාන්ස් කරන්නේ.
ඉතින් ඒගොල්ලන්ගේ ওই රයිඩ්ස් තුන තමයි මේන්ලි තිබ්බේ. අපි ඒකත් ඉවර කරලා අපි රෙවයිල්ඩ් ටොයි එකක් සිලෙක්ට් කරන්න chance එකක් දීලා ඊට පස්සේ අපි ගෙදර ආවා. So the next day morning, Revaya wanted to make breakfast for everyone. එයාගේ කිස්සලාම හැදුවා. ඊට පස්සේ අපි හැමෝටම French toast තමයි එදා හැදුවේ. ඉතින් මටයි මාලකට එයා ස්පයිසි විදියට තමයි හැදුවේ. So she loves to help me with the kitchen work. දැනට මම යාට breakfast හදන වැඩේ රොටි හදනකොට රොටි කියන්නේ අනන්න දෙනවා. ඒ ටික තමයි. ඊට පස්සේ Aki wanted to go to the bookshop. ඉතින් අපි bookshop එකට ගිහිල්ලා යාට පොඩ්ඩක් shopping කරන්න දුන්නා. එයා mainly ගන්න ඉතින් එයාගේ stickers තමයි and also එයාට තියෙනවා key tag collection එකක්. ඉතින් bookshop ගියොත් එයා අනිවාර්යෙන් එයාට නැති key tag එකක් pick කරගන්නවා. මේ ස්ටිකර්ස් ගැන කිව්වොත් ඔය ස්ටිකර්ස් අරගෙන යා අලවන්නේ අපේ ඇඳේ. ඉතින් දැන් නංගිගේ හොබි එකක් වෙලා කියලවන ස්ටිකර්ස් ඔක්කොම ගලවන්න. ඉතින් යාටත් ඇහ ගහගෙන ඉන්න ඕනේ because ඒක remove කරලා එයා try කරනවා කටේ දාන්න. ඉතින් හරිම ආසයි දෙන්න ඔය වැඩේට කියලවනවා නංගි ගලවනවා. අපි ඉතින් for the first time නංගිට දුන්න එකක් select කරන්න. එයා select කරේ මෙන්න මේ sticker sheet එක. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා බබාලයි මාලකයි නැප් එකක් ගන්න අතර මං ඉක්මනටම රෙවයිල්ඩ් fried rice එකක් හැදුවා. මටයි මාලකටයි rice and curry හැදුවා. නංගිටත් ඉක්මනට කෑම එකක් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ අපි church ගියා. අපි family එකක් විදියට කරන්න ආසම තවත් දෙයක් තමයි ඒ. church ගිහිල්ලා pray කරලා අපේ week එක God බාර දීලා අපි ඊට පස්සේ ගෙදර ආවා. මේ වෙලාවේ Aki Sunday school ගිහිල්ලා හිටියේ. නංගිත් දඟලලා ඔන්න finally චුට්ටක් නිදිය ගත්තා. දැන් චුට්ටක් එයා church එකේ කෑ ගහනවා. ඉතින් අපි පොඩ්ඩක් පිටිපස්සට වෙලා ඉන්නවා. So thank you so much for watching this video everyone. We'll come back with another beautiful video soon. If you have not subscribed, please subscribe and give us a support, and also give a thumbs up and please comment. So thank you again. Bye.